තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන මුලින්ම අපි දන්නා මේ 2026 වර්ෂයේදී මේ පුරවරයට ඉතාමත්ම වටිනා වූ පුණ්‍ය කර්මයක් තමයි අපි මේ ඉෂ්ට සිද්ධ කරන්න සූදානම් වන්නේ. අපි දන්නවා මේ වර්තමාන කාලයේදී වියලි ආහාර ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් තිබෙනවා. මේක මේ දන්සල නිර්මාණය කරපු අපේ ආදරණීය උපාලි මහතා ප්‍රමුඛ ඒ කණ්ඩායමට අපි මුලින්ම ඉසනම ආචාර කරනවා. මොකද අපි දන්නවා මේ විදිහට මිනිසුන්ගේ හදවත් හදන්නට පෙළඹුණේ මොකද්ද කියන එක මට මේ ඉස්සරහ ගහතිනක බෝඩ් එක දැක්කම තේරුණා. මොකද මිහිඳු මහරහතන් වහන්සේගේ බෝඩ් එකක් එහෙම නැත්නම් ඒ දැන් මේ බෝඩ් එකේ තියෙන මිහිඳු මහරහතන් වහන්සේගේ රුව හැතුරු ෆොටෝ. ඉතින් අපි ඒ ගැන කල්පනා කරනකොට අපි දන්නවා එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කිරීම එහෙම නැත්නම් ආගමනය අපි කල්පනා කරලා බැලුවම උන්වහන්සේලා ආගමනයෙන් පසුව තමයි මේ මිනිසුන්ගේ මේ විදියට හදවත හැදුවේ. එදා මිහිඳු මහරහතන් වහන්සේගේ බුදුදහම පමණක් නෙවෙයි මේ ලංකාවට ඇත්තටම අරගෙන ආවේ. අද ලංකාව මේ තරම් ලස්සනට දියුණු වෙලා තිබෙනවා නම් අපි සාමාන්‍යයෙන් අපි කල්පනා කරලා බලනවා නම් එදා මෙදා තුර අද අපේ රටේ තිබෙනා වූ සියලුම දේවල් අපි හිතුවොත්ම චිත්‍ර කලාව, කැටයම් කලාව, අක්ෂර කලාව, මූර්ති ඒ සියලු දේවල් නැත්නම් වාරි තාක්ෂණයේ කුසි කර්මයේ ඒ සියල්ලක්ම එදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ ස්වාමීන් වහන්සේලාගේ ආගමනයෙන් පස්සේ කියන එක අපි සියලු දෙනාම දන්න කරුණක්. ඒ නිසා තමයි උන්වහන්සේලා එදා අපිට දුන්නු පණිවිඩය අපිට දුන්නු එහෙම නැත්නම් අනුශාසකත්වය නිසා තමයි අද මේ වෙන විට මේ ලස්සනටම අපේ රට සුන්දර වෙලා මේ වගේ මිනිස්සු ප්‍රමාණයක් අද නිර්මාණය වෙලා තිබෙන්නේ. හදවතට දැනෙන මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් බලන මිනිසුන් පිරිසක් බොහෝනේ ඇත්තම එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට ආගමනයෙන් පසුව කියන එක අපි විශේෂයෙන් මතක් කරගන්න ඕන. මොකද මිහිඳු මහරහතන් වහන්සේ අපිට මතක් කරගන්න වෙනවා මොකද මේ පොසොන්පුර පසළොස්වක පොය හෙට එළඹෙනවා. ඉතින් එතකොට මිහිඳු මහරහතන් වහන්සේ අනිවාර්යයෙන්ම අපි මතක් කරගන්නට වෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ආගමනය කියන එක අපි නිරන්තරයෙන්ම අපිට මතක් කරගන්නට වෙනවා. ඉතින් ඒ නිසා අපි අද ලංකාව ගත්තම ලංකාවේ මම හිතන්නේ හැමතැනකම මේ විදිහේ ලස්සන දන්සල් තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ස්ථානයේ මම හිතන්නේ ගිය අවුරුදු 2025 වර්ෂයේදී ඉතාමත්ම වටිනා වූ විශාල දන්සලක් මම හිතන්නේ ලබා දුන්නා ඔබට උන්වහන්සේලා වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒකත් මතක් කරමින් ඊට වැඩි වටිනා දෙයක් තමයි අද මම මේ ස්ථානයේ නිර්මාණය කළ තිබෙන්නේ. තෝරාගත් යම් පිරිසක් වෙනුවෙන් වියලි ආහාර මළු තාමත් විශාල මුදලක් වැය කරමින් වියලි ආහාර මළු විශාල ප්‍රමාණයක් මේ වෙනේට මේ ස්ථානයේ රඳවලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින්ම මතක් කරන්නටම අවශ්‍යයි අපේ මේ පිළිබඳව අපිට මුලින්ම එහෙම නැත්නම් මේ අදහස අරගෙන මේ විදිහට කටයුතු කරන්නට පෙළඹවපු අපේ ආදරණීය ව්‍යාපාරික එහෙම නැත්නම් හැම ව්‍යාපාරික තමයි අපි සඳහන් කරන්න ඕනේ උපාලි ජාසිංහ මහත්මයා. එතුමා අපි නිරන්තරයෙන්ම මතක් කරනකොට ඕන මොකද මම අවුරුදු 25ක් 30ක් තිස්සේ එතුමා සමග වැඩ කරනවා. මේ ස්ථානයේ පමණක් මේ නිහඬ සේවයක් මේ රටට ඉෂ්ට සිද්ධ කරන මහත්මයෙක් තමයි මේ උපාලි මහත්මයා කියන්නේ. උපාලි ජාසිංහ මහත්මයා විශේෂයෙන්ම මතක් කරනවා. එතුමාට යෝධ ශක්තිය දුන්නු ධනංජය පුෂ්පකුමාර මහත්මයා එතුමා සමගම එකතු වී වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමයි රජික නාදිනිය මහත්මයා එතුමා තිදෙනා මම හිතන්නේ යෝධ ශක්තියක් දෙනවා මේ වගේ වැඩසටහන් වලදී පොදු වැඩ කටයුතු වලදී ඉහළින්ම අපිට සඳහන් කරන්න පුළුවන් ඒ ආදරණීය මහතුරුන්ගේ පූර්ණ දායකත්වය එතුමාගේ මැදිහත් වීමෙන් තමයි මේ ලස්සනට මේ විදිහට මේ දානමය වැඩසටහන කියන එක අපි නිරන්තරයෙන්ම මතක් කරන්න ඕන. ඒ ආදරණීය ඒ මහතුරුන්ට යෝධ ශක්තියක් වුණු අත්වල වැඩගත්තු තවත් ආදරණීය මහතුරු කීපදෙනෙක් සිටිනවා. ඒ මහතුරුන්ට ගෞරවය අපි ස්තුතිය නිරන්තරයෙන්ම අපි මතක් කර තියෙනවා. බොහොම ස්තුතියි ඔබලා දුන්නු සහයෝගයට. අපි දන්නවා කාවින්ද මහතා දහම් මාවතේ සිටින්නේ. එතුමා අපි නිරන්තරයෙන් මතක් කරන්න ඕන කාවින්ද මහත්මයා. ඒ වගේම තමයි ඉසුරු සූරවීර මහත්මයා ඔබලා දුන්නු සහයෝගය අපි මතක් කර සිටිනවා. ඒ වගේම තමයි සූරවීර ව්‍යාවුස් අධිපතිතුමන් එතුමා නම් මම හිතන්නේ බොහොම ස්තුතියි. අපි මේ අසල්වැසියෙම තමයි අපි මේ සූරවීර ව්‍යාවුස් අධිපතිතුමන් ඒ වගේම භාතිය ආතවුද මහත්මයා අපි ඔබතුමාටත් බොහොම ස්තුති වෙනවා. මොකද අපත් සමග මේ අත්වල බඳගෙන පිළිබඳව. ඒ වගේම ජනක බ්‍රිටිෂ් අධිපතිතුමන් අපත් සමග එකතු වෙ තිබෙනවා. එතුමාත් අපි මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඒ වගේම
නන්දා මෝටර්ස් අධිපතිතුමන් අපි මතක් කරනවා ඔබතුමා මේ ස්ථානයේ සිටිනවා නම් බෙහෙම ස්තුතියි මේ වගේ පොදු වැඩ කටයුතු වලදී අප සමග අත්වල බැඳගෙන මේ වගේ කටයුත්තකට ඔබගේ අතහිත දීම. ඒ වගේම තමයි දැනට කැනඩාවේ පදිංචිව සිටින සුමල් ගෝන් පෙරේරා මහත්මයා එතුමා ලංකාවේ මේ ලෝකෙ කොහේ හිටියත් ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියන එක ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ලංකාවේ මේ වගේ අපේ ආදරණීය හිතවතුන්ට මෙවන් වේලි ආහාර මළු ලබා දීමට යම් සහයෝගයක් දුන්නා නම් ඔබතුමාටත් අපි මතක් කර සිටිනවා. එතුමාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පානීය ජලය අපිට ලබා දුන්නු පියුමි රාජපක්ෂ මහත්මිය එවගේම ජනක මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අප සමග අත්වල බැඳගෙන මේ කටයුත්ත සාර්ථක කරගන්නට ඔබ දුන්නා උත්සාහයෝගය. ඉතින් අපි මතක් කර සිටිනවා අපිට මම හිතන්නේ 2027 දී අපි සීමිත කරන්නේ නැතුව සීමා කරන්නේ නැතුව අපි මේ මම හිතන්නේ මේ දෙවෙනි වසරේ තමයි මේ විදිහට මේ දන්සල ඔබට නිර්මාණය කළ තිබෙන්නේ. ඒ නිසා අපි 2027 දී මේ සීමිත ප්‍රමාණයකට නෙවෙයි අසීමිතව අපි මේක ප්‍රෝග්‍රෑම් නැතුව දෙන්නට අපි උත්සාහ කරනවා. එන ප්‍රමාණයකට අපි උත්සාහ කරනවා කොහොම හරි අපි අහිංසක කියන්නේ අපි මිනිසුන්ට යම් විදිහක මේ වීල ආහාර ටිකක් දෙන්න පුළුවන් නම් අපිට ඇත්තම අපි හදවතින්ම සතුටු වෙනවා. ඒක මහා පුණ්‍ය කර්මයක්. ඒ නිසා අපි 27 දී අපි මේ බලාපොරොත්තු තියාගෙන මේ 26 වර්ෂයේදී අපි ප්‍රෝග්‍රෑම් දුන්නා මම හිතන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් දුන්න පිරිස පමණක් කරුණාකරලා රැඳී සිටින අප සමග ඒ ප්‍රෝග්‍රෑම් දුන්න අයට පමණයි ඇත්තම සමාවෙන්න මම මේ විදිහට කියනවට ප්‍රෝග්‍රෑම් දුන්න අයට තමයි අපි මේ විදිහට අපි යම් ප්‍රමාණයක් සීමිත ප්‍රමාණයක් අපි මේ වීර්ය ආහාර සකස් කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි අපි මතක් කරන්නට ඕන අපි ආහාර එහෙම නැත්නම් මේ ආහාර ප්‍රමාණයක් මම හිතන්නේ සූදානම් කරලා තිබුණානේ උපල්මත්මා. දෙන්න තියනවා නේද? ඒකත් මුක්ති විඳින්නට තව සුළු වේලාවකදී අපි ආරාධනා කරනවා. ඉතින් අපි කොහොම කිව්වත් අපේ චිරාගත සම්ප්‍රදාය අපිට අමතකම කරන්නට බෑ. අපි මෙවන් වැඩසටහනක් සනිටුහන් කිරීමේදී ආරම්භ කිරීමේදී අපි එදා මොදෑතුර වසර 100 ගණනක් දහස් ගණනක් මුළුල්ලේ මෙවන් වැඩ කටයුතු වලදී පොදු එහෙම නැත්නම් මේ වගේ වැඩසටහන් වලදී අපි පොල් තෙල් පහනක් දැල්වමින් තමයි අපි මෙවන් වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඒ නිසාම අපි ඊටාත්ම ඕනෑකමින් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ පොල් තෙල් පහන් සියු දැල්වමින් ආශිර්වාදය ලබා ගනිමින් අපි මේ වැඩ කටයුතු තව සුළු වේලාවකදී මේ අභිදාදීමේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ නිසා ඊටාත්ම ඕනෑකමින් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා පොල් තෙල් පහන් සියු දැල්වන්නට. ධනංජය පුෂ්පකුමාර මහත්මයාණනි ඔබට ආරාධනා කර සිටිනවා පොල් තෙල් පහසු බලවන්නට. ඒ වගේම රජිත නාදිනේ මහත්මයාණනි එන්න අප සමග එකතු වෙන්න මේ පොල්තෙල් පහසු බලවන්නට. ඒ වගේම තමයි මේකට ප්‍රමුඛත්වය ගත්තේ උපාලි දාසිංහ මහත්මයා ඊටමත්ම ඕනෑකමින් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහසු දැල්වමින් ආශිර්වාදය ලබා දෙන්නට. ඒ වගේම මම හිතනවා මේ අපේ ග්‍රාම සේවක මහත්මිය ඇවිල්ලාද? ග්‍රාම සේවක නොහනා ඉන්නවා මේ ස්ථානයේ. ග්‍රාම සේවක මහත්මියට ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහසුලක් දැල්වමින් මේ 2026 වර්ෂයේදී මේ අය ගත් උත්සාහය සාර්ථක වේවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරන්නට අපි ආරාධනා කර සිටිනවා. ඒ වගේම තමයි නිශ්ශංක මහත්මයාණනි ඔබට ආරාධනා කරනවා ඊටාත්ම ඕනෑකමින් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහසුවක් දැල්වන්නට. පොල්තෙල් පහසුවක් දැල්වලා මේ අපි සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොවර්ව ලැබේවා කියන ප්‍රාර්ථනාව එකතු කරන්නට. ඒ වගේම තමයි ඉසංකි නිල්නදී ජාසින මහත්මිය මම හිතන උපාලි මහත්තයාගේ දිනේ වෙන්න ඕන. ඉසංකි නිල්නදී ජාසින මහත්මියට ගෞරවයෙන් ආරාධනා කර සිටින පොල්තෙල් පහසුවක් දැල්වමින් අපිට ආශිර්වාද ලබා දෙන්නට මේ ස්ථානයට පැමිණෙන්න. ඒ වගේම පියුමි රාජපක්ෂ මහත්මිය මේ ස්ථානයේ සිටිනවා නම් පියුමි රාජපක්ෂ මහත්මිය ඉක්මනට මෙන්න පොල්තෙල් පහසුවක් දැල්වමින් අපි ගත්තා වූ උත්සාහය සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට ඔබතුමියට ආරාධනා කරනවා පොල්තෙල් පහසුවක් දැල්වන්නට. ඒ වගේම තමයි ජනක මහත්මයාණනි එන්න පොල්තෙල් පහසුවක් දැල්වමින් අපි ගත්තා වූ උත්සාහය 2026 වර්ෂයේදී මේ වියලි ආහාර මළු විශාල ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් පූජා කරමින් පරිත්‍යාග කරමින් යම් කුසල කර්මයක් ඇති කරගන්නට ඔබ ගත්තා වූ වෑයම බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඉතින් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ කාලවකවානුවේදී මෙවන් වැඩසටහන් අපි සියලු දෙනාම සියලු මිනිස්සු මේ ලෝකේ අතහැරලා යන්නට ඕන.
ඒ අතහැරලා යන අවසාන මොහොතේදී මතක් වෙනවා. මියයන්ට අවසාන මොහොතේදී මතක් වෙනවා අපි කරපු කුසල කර්ම. අපි යම් පන්සලකට ගිහලා පරිත්‍යාග කරා නම්, වැන්දනම්, අපි එහෙම නැත්නම් සිරිපාඩි කියලා වන්දනාමාන කරා නම්, ඒ හැම මොහොතකදීම අපි හුස්ම ටික යන්න ඕන මෙන්න තියෙද්දී අපිට මරණ මංචකේ කියන එකේදී අපිට මතක් වෙන අපි කුසල කර්ම අපි මොනවද කරේ කියන එක. ඉතින් එතෙන්දී අපි මේ උපාලි මහත්මයා ප්‍රමුඛ මේ කණ්ඩායම මේ ගත්තා වූ උත්සාහය ඉතාමත්ම වැදගත්. අපි හිතුවොත්ම තොරණක් ඇහුවා කියලා කිරිබත්පුර තොට ළඟ මහා පරිමාණ තොරණක් ඇහුවා. යටි අරමුණ මොකක් හරි අදහසක් තියාගෙන ඒ තොරණට වැඩිය වටිනවා මෙන්න මේ කරන්නා වූ මහා පුණ්‍ය කර්මය. ඉතින් ඒ නිසා ඔබලාට මේ ගත්තා උත්සාහයට දෙවියන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා කියන එක මම හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. ඔව් සමා වෙන්න ඕන. මොකද අපි මේ පුණ්‍ය භූමියේ එහෙම නැත්නම් මේ විමල වදුමු ලක්ෂ්මන් මහත්මයා ඉන්නවා. ලක්ෂ්මන් මහත්මයානි සමා වෙන්න. මොකද මම මේ ප්‍රදේශයේ නෙවෙයි මම අපේ උපාලි මහත්තයාත් එක්ක තියෙන හිතවත්කම නිසා තමයි මම මේ ස්ථානයට පැමිණියේ. මොකද මම පෙර හුරුවක් අර මේ අතුවනේ උපාලි මහත්තයාත් එක්ක මම මේ ස්ථානයට ආවේ. මොකද මම වෘත්තීය නිවේදන ශිල්පියෙක්. ඉතින් ඒ නිසා මට කියපු දේ දැකපු දේ කියනවා මිස එතනින් එහා මට හිතලා කියන්න බෑ. ගමේ නම් කීයදගේ ආවල් ගස්කොළ බව කියන්න පුළුවන් මෙන්න මේවා කියලා. ඉතින් මේ බිම ලබා දුන්නු මේ මහත්මයාටත් අපි ගෞරවයේ ස්තුතිය අපි නිරන්තරයෙන් පුද කර සිටිනවා. ඉතින් එහෙනම් අපි ආරාධනා කරපු මහත්මීන්ට ඕනෑකමින් ගෞරවයෙන් උතු ආරාධනා කරනවා පොල්තෙල් පාන්සිල් ගල්වන්නට. එන උපාලි මහත්මයා පොල්තෙල් පාන්සිල් ගල්වමු.